අයිබෝවන් සියලු දෙනා පිළිගන්නවා මොයික්සා YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට. අද අපි ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ action thriller film එකක්. වැරදි වැඩ කරපු කෙනෙක් ඒ හැමදේම අත්හැරලා ජීවිතේ අලුතෙන් පටන් ගන්න හදනවා. හැබැයි එයා දැනගන්නවා එයාට ජීවත් වෙන්න පුළුවන් තව පැය 24යි කියලා. එයා ඊට පස්සේ මොනව කරයිද? ඇයි යාට එහෙම වුනේ? කවුරු හරි කරපු දෙයක් නිසාද? නැත්නම් ඒක බොරුවක්ද? මේ හැමදේම දැනගන්න එන්න යන්න මාත් එක්ක ෆිල්ම් එක පැත්තට. ෆිල්ම් එක පටන් ගන්නේ මේ කතාවේ ප්‍රධාන චරිතය කේට් සහ ඇයව පොඩි කාලේ ඉඳන් බලාගත්ත වැරික් මොකක් හරි ලොකු වැඩක් ප්ලෑන් කරන ගමන් ඉන්නවා. පේන විදියට නම් මේ සැලසුම් කරන්නේ කාව හරි ඝාතනය කරන්න. වැරික් කේට් පොඩි කාලේ ඉඳන්ම මේ වැඩවලට හොඳට පුහුණු කරලා තියෙනවා. කොහොම හරි දෙන්න ප්ලෑන් කරගත්ත විදියට කේට් යනවා මේ මරන්න ඉන්න කෙනාගේ ආරක්ෂාවට ඉන්න නිලධාරීන් දෙන්නෙක් ළඟට. කේට් යන්නේ පාරක් අහගන්න විදියට. කේට් එතනට ගිහින් කොහොම හරි මේ නිලධාරීන් දෙන්නට පහර දීලා කන්ටේනර් පෙට්ටියකට දාලා වහනවා. ඊට පස්සේ කේට් එතනම උඩ තැනකට නැගලා Tamanගේ ස්නයිපරයත් සූදානම් කරගෙන බලාගෙන ඉන්නවා මේ කෙනා එනකම්. ඊට පස්සේ කේට් දැනුම් දෙනවා ඉලක්කය ළඟම එනවා සූදානම් වෙන්න කියලා. කියපු විදියටම ටික වෙලාවකින් වාහනයක් එනවා. ඒකෙන් පිරිමි කෙනෙක් බහිනවා. එතකොටම කේට් දැනුම් දෙනවා මේක තමයි අපේ ඉලක්කය වෙඩි තියන්න කියලා. කේට් වෙඩි තියන්න හදනකොටම වාහනේ අනිත් පැත්තෙන් ගැහණු ළමෙක් එළියට එනවා. ඒත් එක්කම කේට් Tamanට පණිවිඩ දෙන වැරික්ට කියනවා මෙතන ළමෙක් ඉන්නවා මට බෑ වෙඩි තියන්න කියලා. ඒත් වැරික්ගේ බල කිරීමට කේට් මේ පුද්ගලයාට වෙඩි තියලා ඝාතනය කරනවා. ටික දවසක් මෙහෙම ගෙවිලා ගියත් මේ උන සිද්ධිය කේට්ගේ හිතට වද දෙන්න පටන් ගන්නවා. කේට් වෙඩි තිබ්බට පස්සේ එතන හිටපු ගැහණු ළමයා අඬපු විදිය කේට්ට මැවි පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ කේට් වැරික් ළඟට ගිහින් මට මේ හැමදේම නතර කරන්න ඕන. මේ මගේ අවසාන වැඩේ. මේක ඉවරුනාම මට නිදහස් ජීවිතයක් ඕන කියලා කියනවා. වැරික් ඒ තීරණයට අකමැති වුණා. කේට් මේක තමයි මගේ අවසාන තීරණය කියලා එතනින් යනවා. ඇය යන්නේ බාර් එකට. එතනදි කේට්ට ස්ටීවන් කියලා කොල්ලෙක් මුණ ගැහෙනවා. දෙන්නත් එක්ක වයින් බීලා අන්තිමට කේට්ගේ කාමරයට ගිහිල්ලා ලිංගිකව හැසිරෙනවා. පහුවදා කේට් යනවා එයාගේ අන්තිම වැඩේට. මේ පාර මරන්න තියෙන්නේ ජපානයේ අපරාධ කල්ලියක ලොක්ෙක් වෙන කිජිමාව. ඔයාලට මතකද අර කේට් මුලින්ම කෙනෙක්ව මැරුවනේ? ඒ මේ කිජිමාගේ මල්ලි. ඉතින් කොහොම හරි මේ කේට් බිල්ඩිමක් උඩට නැගලා ස්නයිපරේ සෝදානම් කරගෙන බලාගෙන ඉන්නවා. තමන්ගේ ඉලක්කය ගන්න කිජිමා එනකම්. ටික වෙලාවකින් කේට්ට කරකැවිල්ලක් වගේ ඇවිත් ඇඟත් වෙවුලන්න ගන්නවා. ඒත් එක්කම කිජිමා එනවා. කේට් ඉලක්කය අරන් කිජිමට වෙඩි තිබ්බත් කේට්ට ඉලක්කය වරදිනවා. ඉක්මනින් එතනින් නැගිටපු කේට් අනිත් බිල්ඩින් එකට පැනලා ආයෙත් වෙඩි තියන්න පටන් ගන්නවා. ඒත් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඊට පස්සේ කේට් එතනින් පැනලා යන්න කියලා හිතාගෙන ඉතා අමාරුවෙන් වැනි තමයි පාරට එන්නේ. පාරට ආපු කේට් එතනින් බලෙන්ම වාහනයක් අරන් ඒක ඩ්‍රයිව් කරන්න පටන් ගන්නවා. කලබලය නිසා එතනට ආපු පොලිසියක් දැන් කේට් පස්සේ පන්නනවා. ටික වෙලාවකින් කේට් නැවතත් අර කරකැවිල්ල ඇවිත් කේට්ගේ වාහනය හැපිලා පෙරලෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ කේට් හොස්පිටල් එකක ඇඳක් උඩ ඉන්නවා. කේට් ළඟට ආපු ડોක්ටර් ඔයාගේ ඇඟට මාරාන්තික විසක් ඇතුල් වෙලා තියෙනවා. ඔයා ජීවත් වෙන්න පැය 24යි කියලා කියනවා. අලුත් ජීවිතයක් පටන් ගන්න හිටපු කේට්ට මේක ඇහුවම ලොකු දුකක් ඇති වෙනවා. ඒත් එක්කම කේට්ට මතක් වෙනවා බාර් එකේදී ස්ටීවන් එක්ක වයින් බීපු හැටි. දැන් කේට්ට හිතා ගන්න පුළුවන් වෙනවා ඇයගේ ඇඟට විස ඇතුල්ුනේ කොහොමද කියලා. ස්ටීවන් තමයි වයින් එක්ක වස දීලා තියෙන්නේ. මේක දැනගත්ත කේට් Tamanට වස දුන්න අයගෙන් පරිගන්න හිතාගෙන හොස්පිටල් එකෙන් පැනලා යන්න තීරණය කරනවා. ඊට පස්සේ කේට් එතන හිටපු පොලිස් නිලධාරියෙක්ගෙන් තුවක්කුවකුත් සොරකම් කරගෙන ડોක්ටර්වත් බය කරලා එන්නත් කරන්න පුළුවන් ඖෂධ උත්තේජකයකුත් අරගෙන හොස්පිටල් එකෙන් පැනලා යනවා. කේට් කෙලින්ම යන්නේ ස්ටීවන්ගේ ගෙදර. ඒ ගෙදරට ගියපු කේට් ස්ටීවන්ට පහර දීලා තුවක්කුව දික් කරලා අහනවා ඇයි අයට වස දුන්නේ කියලා. ඊට පස්සේ ස්ටීවන් මම දැනගෙන හිටියේ නෑ ඒ වස කියලා. මට එයාලා කිව්වේ ඒ මත්පැති జాතියක් කියලා. අනික මේ වැඩේ කරන්න එයාලා මට තර්ජනය කරා කියලාත් කියනවා. තව ස්ටීවන් කියන විදියට ඔහුට මේ වැඩේ කරන්න කියලා තියෙන්නේ කසුවෝ සාටෝ කියලා මිනිහෙක්.
සාටෝ කියන්නේ කජීමගේ මිනිහෙක්. තව සාටෝට යකුසා ක්ලබ් එකකුත් තියනවා කියලා අපිට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විස්තර දැනගත්ත කේට් ඊළඟට යන්නේ ඇයව පොඩි කාලේ ඉඳන් බලාගත්ත වැරික් ළඟට. වැරික් ළඟට ගිය කේට් උන හැමදේම වැරික්ට කියනවා. ඊට පස්සේ වැරික් කියනවා මේක කිජීමගේ මල්ලි මරපු එකට කිජීමගේ පරිගැනීමක් වෙන්න පුළුවන් කියලා. දැන් කොහොම හරි කේට්ට ඕන Tamanට වස දුන්න අයගෙන් පරිගන්න. ඉතින් කේට් වැරික්ගෙන් අහනවා කසුවෝ සාටෝ ගැන මොනවා හරි දන්නවද කියලා. එතකොට වැරික් සාටෝගේ මිනිස්සු බ්ලැක් ලිසර්ඩ් කියන අවන්හලේදි සෙට් වෙනවා. සමහර විට එතන ඉන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ කේට් බ්ලැක් ලිසර්ඩ් අවන්හලට යනවා. එතනට ගිහින් එතන හිටිය සාටෝගේ මිනිස්සුන්ට වෙඩි තියලා සාටෝව මුණ ගැහෙනවා. ඊට පස්සේ කේට් තමස මට වස දුන්නද? ඒ ඇයි කියලා අහනවා. ඒකට උත්තර දෙන සාටෝ මම නියෝග පිළිපැද්ද විතරයි කියලා කියනවා. කේට් එතන ඉන්න හැමෝම මරන්න කලින් අහනවා කිජීම කොහෙද ඉන්නේ කියලා. ඒත් එතන හිටපු කිසි කෙනෙක් දන්නේ නැහැ කිජීම ඉන්න තැන. ඒත් එතන හිටපු එක මිනිහෙක් කියනවා කිජීමගේ ලේලි ආනී නම් කිජීම ඉන්න තැන දන්නවා ඇති කියලා. කේට් එතන ඉන්න හැමෝම මරනවා. හැබැයි කේට් මේ හැමදේම කරන්නේ ගොඩක් අමාරුවෙන්. මොකද වස නිසා කේට්ගේ ඇඟ හොඳටම දුර්වල වෙලා. කේට් අමාරුන හැම වෙලේම හොස්පිටල් එකෙන් අරගත්ත ඖෂධ උත්තේජක එන්නත් කරගන්නවා. ඊළඟට කේට් යන්නේ කිජීමගේ ලේලි ආනී හොයාගෙන. ක්ලබ් එකක ඩාන්ස් කර ඉන්න ආනීව දැක්ක කේට් ෂොක් වෙනවා. මොකද මේ ආනී කියන්නේ කේට් මුලින්ම මරපු කෙනාගේ දුව. ආනීව දැක්කම කේට් ආනීගේ තාත්තා මරපු වෙලාවේ ආනී අඬපු හැටි මැවිලා පේන්න පටන් ගන්නවා. කොහොම හරි කේට් එතනින් ආනීව බලෙන්ම එළියට ඇදගෙන ගිහින් කිජීමට කෝල් එකක් ගන්න කියනවා. ආනී කියනවා මම ළඟ එයාගේ අංකය නෑ. මම කතා කරන්නේත් කිජීමගේ ඉහළම උපදේශකයෙක් වෙන රෙන්ජි මාර්ගයෙන් කියලා කියනවා. ඊට පස්සේ කේට් හොඳයි එහෙනම් රෙන්ජිට කෝල් එකක් ගන්න කියනවා. ආනී රෙන්ජිට කෝල් එකක් ගන්නවා. හැබැයි ඒකට කතා කරන්නේ ෆෝන් එක උදුරගත්ත කේට්. කේට් රෙන්ජිට කියනවා මම ආනීව පැහැරගත්තා. කිජීමට ඇයව ආපහු දකින්න ඕන නම් මාව මුරකාවා මාකට් එක මැදදී හම්බෙන්න තප්පරයක් හරි පරක්කු වුණොත් ආනීව මරනවා කියලා කියනවා. ඒත් දැන් වෙන්න යන්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. රෙන්ජි තමන්ගේ නිලධාරීන්ට උපදෙස් දෙනවා කේට්වයි ආනීවයි දෙන්නම මරන්න කියලා. මොකද කිජීමගෙන් පස්සේ නායකත්වය රෙන්ජිට ගන්න පුළුවන් නිසා. ආනි කියන්නේ කිජීමගේ පරම්පරාවේ ඉතුරු වෙලා ඉන්න අන්තිමය. එතකොට රෙන්ජි කියන්නේ කිජීමගේ තැන ගන්න බලාගෙන ඉන්න කිජීමගේ හිත දිනාගත්ත කපටියෙක්. ටික වෙලාවකට පස්සේ අපට පෙන්නනවා කේට් සහ ආනි වොෂ්රූම් එකක ඉන්නවා. කේට් මෙතනදී වස නිසා තමන්ගේ ඇඟේ දාලා තියෙන තුවාල වලට බෙහෙත් කරගන්න ගමන් ඉන්නේ. ආනිට හිතා ගන්න බෑ කේට්ට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කේට් ආනිව වොෂ්රූම් එකේ පයිප් එකකට අල්ලලා ටේප් වලින් බඳිනවා. බැඳලා කියනවා මාව විශ්වාස කරන්න මේක කරන්නේ වාගේ ආරක්ෂාවට කියලා. ඊළඟට කේට් කතා කරගත්ත විදියට මාකට් එක මැදට යනවා කිජීමව හම්බ වෙන්න. ඒත් එතනට එන්නේ රෙන්ජිගේ මිනිස්සු. මෙතනදී කේට් සහ රෙන්ජිගේ මිනිස්සු අතර දරුණු සටනක් යනවා. කේට් එතන ඉන්න රෙන්ජිගේ මිනිසුන්ට වෙඩි තිය එතනින් කොහොම හරි පැන ගන්නවා. මේ අතර ආනි තමන්ව බැඳලා තිබ්බ ටේප් පටි කඩාගෙන රෙන්ජිගේ මිනිස්සු ළඟට ඇවිත් ඇයට උන දේ කියනවා. මෙතනදී රෙන්ජිගේ මිනිස්සු තුවක්කුව ආනිගේ පැත්තට හරවද්දි ආනිට තේරෙනවා මේ මිනිස්සු ඇවිත් තියෙන්නේ මාව බේරගන්න නෙවෙයි මරන්න කියලා. මේක දැනගත්ත ආනි අනේ මාව මරන්න එපා කිය බයෙන් පිටිපස්සට යනවා. මේ වෙලාවේ එතනට ආපු කේට් රෙන්ජිගේ මිනිස්සුන්ට වෙඩි තියලා ආනිව බේරගන්නවා. ඊට පස්සේ කේට් ආනිට කියනවා දැන් ඔයා මෙතනින් යන්න මාත් එක්ක එන්න එපා කියලා. ඒත් ආනි ඒක අහන්න නැතුව බලෙන්ම කේට් පස්සෙන් යනවා. ආනි කියනවා මට යන්න තැනක් නෑ. පවුලේ කට්ටියත් මාව මරන්න හදනවා කියලා. මේ වෙලාවේ කේට්ට මතක් වෙනවා කේට්ගේ පොඩි කාලේ ඇයත් මේ විදියට තනි වෙලා හිටිය හැටි. පස්සේ කේට් ආනිට ඇයත් එක්ක එන්න දෙනවා. මේ දෙන්න ඊට පස්සේ කොපි ෂොප් එකකට යනවා. එතනදී මේ ආනිගේ පිස්සු වැඩ දැකලා කේට්ට ටික වෙලාවකට හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා. මෙතනදී ආනි කේට්ට සුදු පාට ලොකු කණ්ණාඩි දෙකක් දාලා කියනවා ඔයා ලස්සනයි. හරියට ටර්මිනේටර් රොබෝ කෙනෙක් වගේ කියලා. කේට්ට දැන් මේ වගේ විනෝද වෙන්නවත් වෙලාවක් නැති තරම්. කේට්ට ජීවත් වෙන්න පුළුවන් තවත් පැය කිහිපයක් බව දන්න ඇය කිජීමව හොයාගන්න පුළුවන් විදිය ගැන ආනිගෙන් අහනවා. ආනි කිජීමව හොයාගන්න පුළුවන් වෙන්නේ රෙන්ජිගේ මාර්ගයෙන් විතරයි කියලා කියනවා. ඊට පස්සේ කේට් රෙන්ජිව හොයාගන්නේ කොහොමද කියලා අහනවා. ආනි කියනවා අයිසින්
කියලා පෙන්වතේ රෙන්ජිට ඉන්නවා. අපි යාළඟට යමු කියලා. තව එතන විස්තර හැම එකක්ම කේට්ට කියනවා. කේට් මේ වැඩේ කරන විදිය ප්ලෑන් කරද්දී පිස්සුව අතල් චරිතයක් වුණානි hina වෙවි කේට්ගේ ප්ලෑන් එකට කැමති වෙනවා. ටික වෙලාවකට පස්සේ දෙන්න ප්ලෑන් කරගත්ත විදියට වැඩේ කරන්න පටන් ගන්නවා. අයිජින්ගේ ගෙදර ඉන්න ආරක්ෂක නිලධාරීන් ළඟට කලබලෙන් ගියානි මාව බේරගන්න මට උදව් කරන්න. මාව ඒකි බැන්දා මම එතනින් පැනලාව කියලා කියනවා. ඊට පස්සේ ආරක්ෂක නිලධාරීන් ආනිව අයිජින් ළඟට එක්කගෙන යනවා. එතනට ගියා ආනි ඔයාව හම්බෙන්න ඕන කෙනෙක් ඉන්නවා කියලා අයිජින්ට කියනවා. කියද්දිම එතනට කේට් එනවා. ආනි මාර්ගයෙන් අයිජින්ගේ ආරක්ෂක නිලධාරීන්ගේ අවධානය වෙනස් කරපු නිසා කේට්ට ඇතුළට එන්න පුළුවන් වුණා. මෙතනදී කේට් සහ අයිජින් අතර සටනක් පටන් ගන්නවා. ගෑනු චරිතයක් වගේ ඉන්න අයිජින් සටනට දක්ෂයි. ඒ නිසා කේට්ට අයිජින් එක්ක සටන් කරන්න අමාරු වෙනවා. මේක දැක්ක ආනි අයිජින් පිටිපස්සෙන් ඇවිත් කණුවකින් අයිජින්ගේ ඔළුවට ගහනවා. අයිජින් එතනම මැරිලා වැටෙනවා. රෙන්ජි ගැන විස්තරයක් දැනගන්න හිතාගෙන මේ දෙන්න ආවත් මේ උණ වැඩේ නිසා කේට්ගේ ප්ලෑන් එක අසාර්ථක වෙනවා. ඊට පස්සේ මේ දෙන්න මේ ගෙදර සෝදිසි කරන්න පටන් ගන්නවා. කේට්ට ෆ්‍රිජ් එකක දොර අස්සේ හංගලා තිබ්බ ගන් වගයක් හම්බෙනවා. එතනට අයිජින්ගේ ෆෝන් එක අරගෙන ආවා ආනි මම දන්නව රෙන්ජි ඉන්න තැන යන තැන කියලා කේට්ට කියනවා. ඊට පස්සේ ආනි ෆෝන් ට්‍රැකර් එකක් කේට්ට පෙන්නන ගම දැක්කනේ මගේ උදව් ඔයාට ඕන වෙනවා කියලා hina වෙලා කියනවා. ටික වෙලාවකට පස්සේ රෙන්ජි යන වාහනේ ඉස්සරහට යන ආනි වාහනේ හිටපු ඩ්‍රයිවර්ටයි අනිත් ආරක්ෂක නිලධාරියාටයි ඇඟිලි වලින් වෙඩි තියනවා. දෙන්නටම වෙඩි වදිනවා. හැබැයි වෙඩි තියන්නේ ආනිට ටිකක් ඈතින් ඉන්න කේට්. ඊට පස්සේ කේට් වාහනේ හිටපු රෙන්ජි ළඟට ගිහින් කිජීමා ඉන්නේ කොහෙද? මට ඇත්ත කිව්වොත් තම්සෙට බේරලා යන්න පුළුවන් කියලා කියනවා. එතකොට රෙන්ජි ඇත්තටම එයා ඉන්න තැන මම දන්නේ නැහැ. එයා මේ වගේ අතුරුදහන් වුණාම එයා කියන්නේ පවුල අතර ඉන්න කියලා. මම දන්නේ නැහැ ඒකේ තේරුම මොකද්ද කියලා කියනවා. කිජීමා කියලා තියෙන ඒ කතාවේ තේරුම දන්න ආනි මම දන්නවා එයා ඉන්න තැන කියලා කේට්ට කියනවා. ඊට පස්සේ කේට් කියපු විදියටම රෙන්ජිව මරන්නේ නැතුව රෙන්ජිගේ මූණට තුවක්කුවෙන් ගහලා එතනින් යනවා. යන ගමන් කේට් ආනිගේ ෆෝන් එකෙන් වැරික්ට කෝල් එකක් අරන් මම කිජීමව හොයාගත්තා. මම ඒක ඉවරයක් කරනවා. මාව දැනටමත් මැරිලා ඉන්නේ. මගේ මිනිහ කඳ කරේ හොට්සාකාවල ගෙදර ළඟ තිබිලා හොයාගන්න පුළුවන් වෙයි කියලා වැරික්ට කියලා ෆෝන් එක කට් කරනවා. ඊට පස්සේ කේට් සහ ආනි කිජීමා ඉන්න ගෙදරට ටැක්සියකින් යනවා. කිජීමා ඉන්න ගේ ඇතුළට කේට් එක්ක ආනිත් යන්න හැදුවත් කේට් එක නතර කරලා ආනිට කියනවා ඔයා එළියෙන් ඉන්න. ඔයා තාම පොඩි ළමයෙක්. මේ දේවල් අමතක කරලා ඔයාගේ ජීවිතේ හදාගන්න කියලා. ඊට පස්සේ ඇතුළට ගියපු කේට් කිජීමව හම්බ වෙනවා. කේට් අහනවා ඔයාගේ මල්ලි මරපු නිසාද මට මෙහෙම කරේ කියලා. ඊට පස්සේ කිජීමා ඇයි මම ඔයාගෙන් පරිගන්නේ මොනවද මට ලැබෙන්නේ? අනික මගේ මල්ලි මැරුණේ වා නිසා නෙමෙයි කියලා කියනවා. ඊළඟට මේ මුකුත් හිතා ගන්න බැරි කේට් එතන ඉඳ ගන්නවා. ඊට පස්සේ කිජීමා මගේ මල්ලිව මැරුවේ රෙන්ජි සහ වැරික් එකතු වෙලා. එයාලා ඒකට පාවිච්චි කරේ ඔයාව. කේට් ඔයාව පොඩි කාලේ ඉඳන්ම වැරික්ගේ වැඩවලට පාවිච්චි කරපු එක විතරයි කරේ. පස්සේ ඔයා ඒ වැඩවලින් අයින් වෙන්න තීරණය කරාම වැරික් රෙන්ජි එකතු වෙලා ඔයාට වස දීලා මරන්න ප්ලෑන් කරා කියලා කියනවා. ඊට පස්සේ කිජීමා කේට්ට ෆොටෝ වගේකුත් පෙන්නනවා. වැරික් සහ රෙන්ජි ඉන්න ෆොටෝ වගේ. අන්තිමට කිජීමා ඔයා ආපු දේ කරලා ඉවර කරන්න කියලා කේට්ට කියලා අනිත් පැත්ත හැරෙනවා. ඊට පස්සේ කේට් තුවක්කුව අරන් කිජීමාගේ ඔළුවට ලං කරනවා. මේ අතර කිජීමාගේ ගෙදර එළියේ තවත් දෙයක් සිදු වෙනවා. ආනි ළඟට වැරික් ඇවිත් ආනිගේ තාත්තව මැරුවේ කේට් කියලා කියනවා. තව ආනිගේ පවුලේ කට්ටියම කේට් මේ විදියට මරණෙක් ගැන එක එක දේවල් කියලා ආනිගේ කේට් ගැන තිබ්බ හැඟීම යාළුකම නැති කරනවා. ඒත් එක්කම ගේ ඇතුලෙන් වෙඩි සද්දයක් එනවා. මේ වෙඩි සද්දය වුණා ආනිට Taman ගැන දුකක් වගේම කේට් ගැන තරහක් ඇති වෙන්න පටන් ගන්නවා. ගේ ඇතුලේ ඉඳන් එළියට එන කේට්ව දැකපු ආනි තමුසෙ මට බොරු කිව්වා. තමුසෙ මගේ මුළු පවුලම මැරුවා. මට දැන් කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ කියලා කේට්ට වෙඩි තියනවා. කේට් එතන බිම වැටෙනවා. ඊට පස්සේ ආනිව රවට්ටගත්ත වැරික් ඇයව වාහනයක නග්ගගෙන එතනින් යනවා. කේට් බිමට ඇදගෙන වැටුණට ඇයට වෙඩි වැදිලා නැහැ. ඒත් ඇය ඇඟට ඇතුල් වුණ වස නිසා හොඳටම දුර්වල වෙලා ඉන්නේ. ඒත් එක්කම ගේ ඇතුලේ ඉඳන් ආපු කිජීමා ඖෂධ එන්නතක් කේට්ට දෙනවා. එතකොට කේට් කිජීමව මරලා නැහැ. නිකන් වෙඩිල්ලක් තියලා තියෙන්නේ. දැන් කේට්ට එන්නත් කරගන්න තවත් ඖෂධ උත්තේජක නැහැ. අන්තිමට ඉතුරු වෙලා
වෙලා තිබ්බ එකත් දැන් ඇය ඇඟට එන්නත් කරගත්තනේ. ඊළඟට අපිට පෙන්වන්නේ වැරික් සහ රෙන්ජි ඉන්න ගොඩනැගිල්ලට ඇතුල් වෙන කේට්, කිජීමා සහ කිජීමාගේ කල්ලිය. ගොඩනැගිල්ලට ඇතුල් වුණු මේ කට්ටිය රෙන්ජිගේ මිනිස්සු මරලා දාන්න පටන් ගන්නවා. දෙගොල්ලෝ අතර දරුණු වෙඩි හුවමාරුවක් යනවා. මේ සටන කැමරාවලින් බලාගෙන හිටපු වැරික් ආනාව එක්කගෙන එන්න කියලා එතන හිටපු ආරක්ෂකයෙක්ට කියලා එතනින් යනවා. සටන අතරමඟදී කේට්ගේ තුවක්කුවේ බුලට් ඉවර වෙනවා. එතනදී කේට් මැරෙන්න යන එකෙන් බේරගන්නේ කිජීමා. ඊළඟට කිජීමා යනවා රෙන්ජිව හොයාගෙන. ගිහින් රෙන්ජිට අභියෝග කරනවා. තමන් සමග කඩුසරණකට ඇවිත් තමන්ව මරලා නායකත්වය ගන්න කියලා. රෙන්ජි අභියෝගය බාරගෙන කඩුසරණට සූදානම් වෙනවා. සූදානම් වුණ රෙන්ජි පළමු කඩුපහර කිජීමට එල්ල කරනවා. ඒත් ඒකෙන් බේරුණ කිජීමා තමන්ගේ එක කඩුපහරකින් රෙන්ජිගේ ඔළුව කපලා දානවා. කේට් කොච්චර අමාරුවෙන් හිටියත් රෙන්ජිගේ මිනිසුන්ට වෙඩි තියාගෙන වැරික් හොයාගෙන යනවා. කේට්ට අන්තිමට වැරික් මුණ ගැහෙනවා. හැබැයි වැරික් ඉන්නේ අනාගේ ඔළුවට පිස්තෝලය තියාගෙන. ඒත් එක්කම එතනට කිජීම සහ ඔහුගේ කල්ලිය එනවා. කේට් වැරික්ට කියනවා ඇය ඔහු ගැන හිතාගෙන හිටිය විදිය. දෙන්න අතර මේ විදියට කතා බහක් ඇති වෙනවා. ටික වෙලාවකින් වැරික් කේට්ට වෙඩි තියන්න හදනවා. ඒත් වැරික්ට වඩා ඉක්මන් වුණ කේට් වැරික්ට වෙඩි තියනවා. බඩට වෙඩි වැදුන වැරික් ටික වෙලාවකින් මැරෙනවා. දැන් ඇඟට ඇතුල් වුණ වස නිසා කේට්ට හොඳටම අමාරුයි. ඇවිද ගන්නත් අමාරුයි. ආනි ඇවිත් කේට්ට උදව් කරනවා එළිය කොරිඩෝ එකට යන්න. ටික වෙලාවකින් කොරිඩෝ එකේදී කේට් මිය යනවා. ඔන්න ඔහොම තමයි 2021 නිකුත් වූ මේ සුපිරිම ෆිල්ම් එක අවසන් වෙන්නේ. ඉතින් තවත් මේ වගේ මූවිස් බලන්න අපේ වීඩියෝ එක ලයික් කරලා, කමෙන්ට් කරලා, channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් දවසක තවත් මූවි එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.